අද මම මේ වීඩියෝ එකෙන් ඔයාලට කියලා දෙනවා ChatGPT එක use කරලා ලොකු softwares නැතුව මම මුලින් play කළා වගේ photos දෙකක් edit කරගන්නේ කොහොමද කියලා. ඉතින් මේකට ඔයාලට ChatGPT එක විතරක් හොඳටම ඇති. මම ඔයාලට step by step මේ photos දෙකම කිසිම software එකක් කිසිම app එකක් නැතුව edit කරගන්නේ කොහොමද කියලා දෙනවා. හැම කෙනෙක්ම සාදරයෙන් පිළිගන්නවා TechS Geek වෙතින් ගෙනෙන තවත් අලුත් වීඩියෝ එකකට. ඔයා තම channel එකට අලුත් කෙනෙක් නම් දැම්මම subscribe කරගන්න. අපි නම් ඉක්මනටම වීඩියෝ එකට ගිහිල්ලා බලමු. මුලින්ම ඔයාලා මේකට කරන්න ඕනි mobile phone එකෙන් හරි එහෙමත් නැත්නම් PC එකෙන් laptop එකෙන් ඔයාගේ Google Chrome browser එක open කරගන්න. මම මෙන්න මේ විදිහට මගේ PC එකෙන් Google Chrome app එක open කරගත්තා. ඔයාත් mobile phone එකෙන් හරි ඔයාගේ PC එකෙන් හරි ඔයාගේ Google Chrome app එක open කරගන්න. එහෙම open කරගත්තට පස්සේ ඔයාලා මුලින්ම මේකට log වෙන්න ඕනි. ඒ කියන්නේ log වෙලා නැති කට්ටියටත් එක තමයි මම මේ කියලා දෙන්නේ. මෙන්න මේ විදිහට ChatGPT කියලා type කරගෙන මේක search කරගන්න. එහෙම search කරගත්තට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් උඩින්ම එනවා මෙන්න මේ වගේ introducing ChatGPT කියලා එකක්. අන්න ඒක touch කරගන්න. මෙන්න මේ විදිහට. එහෙම දුන්නට පස්සේ දැන් ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මෙතන තියෙනවා මේ වගේ login කියලා එකක්. ඔයාලා මෙන්න මේ login කියන එක touch කරගන්න. ඒක touch කරලා මෙතනින් එනවා මේ වගේ ChatGPT කියලා එකක්. ඔයාලා මෙන්න මේ ChatGPT කියන එක දෙන්න. ඒක දුන්නට පස්සේ දැන් ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මෙතනින් ඇවිත් තියෙනවා login කියලා. ඔයාලා මෙන්න මේක touch කරගන්න. ඒක touch කරගත්තට පස්සේ දැන් ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට load වෙනවා. එහෙම load වුණාට පස්සේ මෙතනින් ඇවිත් ඇති මෙන්න මේ වගේ continue with Google කියලා එකක්. අන්න ඒක දෙන්න. ඒක දුන්නට පස්සේ මෙන්න මෙතනින් ඔයාගේ Gmail දෙක තුනක් තියෙනවා නම් එහෙමත් නැත්නම් තියෙන Gmail ටික සේරම මෙතනින් වැටේ. ඔයා කරන්න ඕනි ඔයාට මේකෙදි sign in වෙන්න ඕනි Gmail එක තෝරගන්න එක. මම මෙතන තියෙන මෙන්න මේ දෙවෙනි Gmail එක තෝරගන්නවා. ඒක දුන්නට පස්සේ දැන් ඔයාලට බලා ගන්න පුළුවන් වෙන්නේ මෙන්න මේ විදිහට තමයි. මං ඔයාලට පළවෙනියටම කියලා දෙන්නම්. මම මුලින් ප්ලේ කරනකොට ප්ලේ කරපු පළවෙනි ෆොටෝ එක අපි කොහොමද හරියටම ගොඩක් ලස්සනට ජෙනරේට් කරගන්නේ කියලා. මුලින්ම ඔයාලා කරන්න ඕනේ මෙතන තියෙනවා මෙන්න මෙයාගේ ප්ලස් මාක් එකක්. ඔයාලා මෙන්න මේ ප්ලස් මාක් එක උඩ එකපාරක් ටච් කරගන්න. ඒක ටච් කරගත්තට පස්සේ මෙතනින් එනවා මෙන්න මෙයාගේ add photos and files කියලා එකක්. ඔයාලා අන්න ඒකත් ටච් කරගන්න ඕනි. ඒක දීලා ඔයා කරන්න ඕනි මෙතනින් ඔයාට ඕනි ෆොටෝ එකක් සිලෙක්ට් කරගන්න එක. මේක ඔයා මොබයිල් ෆෝන් එකෙන් කළත් PC එකෙන් කළත් මෙතනින් ෆොටෝ එකක් සිලෙක්ට් කරගන්න ඕනි. ඔයාගේ ෆයිල් මැනේජර් එක ඕපන් වෙනවා. මම මෙතනින් එක ෆොටෝ එකක් සිලෙක්ට් කරගන්නවා. එහෙම සිලෙක්ට් කරගත්තට පස්සේ ඔයාට බලා ගන්න පුළුවන් මෙතනින් මේ වගේ ඕපන් කියලා එකක් ඇවිත් තියෙනවා. මම මෙන්න මේ ඕපන් කියන එකක් දෙනවා. ඒක දුන්නට පස්සේ ඔයාලා කරන්න ඕනි මෙතනට prompt එකක් දෙන එක. ඒ prompt එක මම ඔයාලට අංක 1 දාලා පහළ description එකේ දාලා තියෙනවා. ඔයාට පුළුවන් ඒක copy කරගන්න. එහෙම නැත්නම් පහළ comment section එකෙත් මම මේ prompt එක ඔයාලට දාලා තියන්නම්. ඔයාලට පුළුවන් copy කරගන්න. 1 2 කියලා මම වෙනම මේ prompt දෙකම ඔයාලට description එකේ comment section එකේ දාලා තියන්න. ඔයාලා කරන්න ඕනි මම එහෙම දාලා තියෙන prompt එක මෙන්න මෙතනට paste කරගන්න එක. මම මේක මෙතනට paste කරගන්නවා. එහෙම paste කරගත්තට පස්සේ ඔයාට බලා ගන්න පුළුවන් මෙතන තියෙනවා මෙන්න මෙයාගේ icon එකක්. අන්න ඒක touch කරගන්න. ඒක touch කරගත්තට පස්සේ දැන් ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මෙතනින් processing image කියලා වැටලා තියෙනවා. ඔයාට බලා ගන්න පුළුවන් මම තව ටිකකින් පෙන්නනවා. මේක සාමාන්‍යයෙන් විනාඩි 5ක් 10ක් යන්නත් පුළුවන්. ඔයාගේ internet connection එක අනුව තමයි මේක generate වෙන වෙලාව තීරණය වෙන්නේ. ඉතින් මම මේක generate වුණාට පස්සේ පෙන්නන්නම් කොහොමද තියෙන්නේ කියලා. ඔයාට දැන් බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට අපේ ෆොටෝ එක ජෙනරේට් වෙලා ඉවරයි. ඔයාට මේක ඩවුන්ලෝඩ් කරගන්න ඕනි නම් ඒකත් ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. ඩවුන්ලෝඩ් කරන්න තියෙන මෙතන තියෙනවා මෙන්න මෙයාගේ අයිකන් එකක්. අන්න ඒක ටච් කරගන්න. ඒක ටච් කරගත්තට පස්සේ මේක ඔයාගේ මොබයිල් ෆෝන් එකට හරි එහෙමත් නැත්නම් PC එකට හරි ඩවුන්ලෝඩ් වෙනවා. ඊට පස්සේ මම ඔයාලට කියලා දෙන්නම් දෙවෙනි ෆොටෝ එක අපි කොහොමද හදාගන්නේ කියලා. මේකට ඔයාලා කරන්න ඕනි කලින් වගේම මෙතන තියෙන මෙන්න මේ ප්ලස් මාක් එක ටච් කරගන්න. ඒක ටච් කරගෙන මෙතන තියෙන මෙන්න මේ add photos and file කියන එක ටච් කරගන්න. ඊට පස්සේ කලින් වගේමයි ඔයාට මේ විදිහට හදන්න ඕනි ෆොටෝ එක මෙතනින් සිලෙක්ට් කරගන්න. ඒක සිලෙක්ට් කරගෙන මෙතන තියෙන මෙන්න මේ open කියන එක දෙන්න.
ඒක දුන්නට පස්සේ දැන් ඔයා කරන්න ඕනි මම දෙවෙනියට දාලා තියෙන ප්‍රොම්ප්ට් එකත් මෙන්න මේ විදිහට මෙතනට පේස්ට් කරගන්න. මෙන්න මෙහෙම. එහෙම පේස්ට් කරගත්තට පස්සේ මේක කොහොමද එන්නේ කියලා අපි ජෙනරේට් වෙන්න දීලා බලමු. ඒ වගේම තමයි ඔයාට මෙන්න මේ ප්‍රොම්ප්ට් එකේ එක එක වෙනස්කම් කරලා මේ ෆොටෝ එකෙත් ඒ කියන්නේ මේ ජෙනරේට් වෙන ෆොටෝ එකේ වෙනස්කම් කරගන්නත් පුළුවන්. මම මෙන්න මේ විදිහට මේක දීලා මෙතන තියෙන මේ අයිකන් එක එකපාරක් ටච් කරගන්නවා. ඒක දුන්නට පස්සේ අපි දැන් බලමු මෙන්න මෙතනින් ජෙනරේට් වෙන ඊළඟ ඉමේජ් එක මොන වගේ එකක්ද කියලා. දැන් ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට මගේ දෙවෙනි ෆොටෝ එකත් මෙතනින් ජෙනරේට් වෙලා ඉවරයි. මෙන්න මේ විදිහට තමයි ඔයාලට ඒක බලා ගන්න පුළුවන් වෙන්නේ. ඒකත් ඔයාලට කලින් වගේම ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. එහෙම ඩවුන්ලෝඩ් කරගත්තට පස්සේ ඔයාට මෙන්න මේ විදිහට තමයි මේ ඉමේජ් එක ජෙනරේට් වෙලා තියෙනවා බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් වීඩියෝ එක හොඳයි කියලා හිතනවා නම් ලයික් කරන්න, කමෙන්ට් කරන්න, යාළුවන්ටත් දැනගන්න අනිවාර්යෙන්ම මේ වීඩියෝ එක ෂෙයා කරන්න. එහෙනම් සියලුම දෙනාට සුබ දවසක්.